හෙලෝ යාළුවනේ අද මම ඕගලන්ව එක්කන් යන්නේ මායාකාරී ලෝකයකට. ඇත්තටම මේ වීඩියෝ එක ඕගලන් ගිහිල්ලා බලන්න. මාරම මායාකාරී හරිම ලස්සනයි. ගිහිල්ලා බලන්න. හරි දැන් මේ මායාකාරී ලෝකෙන් අපි එළියට ආවා. ඕගලන් බලන්න මේ මායාකාරී ලෝකයේ තීරේ පිටුපස. ඇත්තටම මේ මායාකාරී ලෝකයේ කියන්න බැරි තරම් පුදුම සුන්දරත්වයක් අපිට තිබ්බා. මේ වීඩියෝ එක මම ස්පීඩ් කරලා දැම්මේ ගොඩක් දිග හින්දා. මොකද මේ වීඩියෝ එක ඉවර වෙන්නත් ගොඩක් වෙලාවක් කියන හින්දා. ඉතින් මේ මාරම මායාකාරී ලෝකයක් මේක. ඕගලනුත් එන්න. මේක තියෙන්නේ රාගම හරියටම තේවත්ත චර්ච් එක තමයි මේ තියෙන්නේ. මේක ඇත්තටම මාරම ලස්සනයි. ඒ තරම් මේ කියාගන්න බැරි තරම් පුදුම ලස්සනක් තිබ්බේ. ඉතින් මට අද පොඩි දෙයක් හින්දා මට යන්න හිතුණා. ඒක හින්දා මම මගේ යාළුවවත් එක්කගෙන මම ඉතින් තේවත්ත පල්ලියට ගියා. ඇත්තටම මේ තේවත්ත පල්ලියේ ගොඩක් ඇවිදින්න තියෙනවා. කියන්නේ ඔයාලට හරියට ඇවිදිනව නම් මේක ඇවිදින්න පැය 5ක් 6ක් 7ක් අද මම ගියත් භාගයයි ඇවිද්දේ. ඒ තරම් ඔයගලන්ට දවසෙන් භාගයක් වුණත් ඇවිදින්න තරම් තැන් තියෙනවා. ඇත්තට මාරම ලස්සනයි. ඒ කියන්නේ මේ ඒක ඔයා ඇවිදිද්දි ඔයාට සම්පූර්ණ ඒ කියන්නේ මානසික නිදහසක් දැනෙන්නේ. ඒ මානසික නිදහස කොයි තරම්ද කියනවා නම් පුදුම මානසික නිදහසක් ඒක තියෙන්නේ. ඒ කියන්නේ මට කියලා ඔයාට ඒක තේරුම් කරන්න බෑ. ඒකට ඔයා ඇත්තටම යන්න ඕනේ. ඔයා ගිහිල්ලා මේ සුන්දරත්වය විඳින්න. ඇත්තටම මේ මගේ යාළුවා මට ගොඩක් උදව් කරා. ඉතින් ඒක තමයි මම ගියේ. දැන් ඒ කියන්නේ මේ ආවේ නැත්තම් මට තනියම මේ ඇවිදින්නත් අමාරුයි, වීඩියෝ කරන්නත් අමාරුයි. ඒක හින්දා මේ යාළුවත් එක්ක මම ගියේ ඒකටයි. ඇත්තටම මේ ඕගලුත් තව කාත් එක්ක හරියන්න. ඒක හරිම මේ සුන්දරයි. දැන් බලන්නකෝ මේ වීඩියෝ එක මේ වීඩියෝ එකෙත් මේ මාරම කියන්නේ එතනත් මාරම ලස්සනයි. ඔයගලන්ට ඉඳගෙන හරියට නිදහසේ ඉන්න පුළුවන් තැනක් තමයි මේක. එහෙනම් මේ වීඩියෝ එක මම මේ දාන්නේ. ඕගලනුත් මේක හොඳට බලලා ගිහිල්ලා ඇවිදින්න. හැබැයි අනිත් කට්ටියට කරදර කරන්න එපා. ඒගොල්ලන්ට ඒ කියන්නේ ඒගොල්ලන්ට යාත්නා කරන වෙලාවට ඕගලන් ඒ කියන්නේ ෆෝන් එකක උනත් සවුන්ඩ් එක දාන්න එපා. ඒ තරම් ඒ කියන්නේ මේ මිනිස්සු නිදහසේ ඉන්න කැමතියි. ඕගලනුත් මේකට යන්න. ඒගොල්ලන්ට වදයක් නොවි නිදහසේ ඉන්න. මට කියන්න තියෙන්නේ මේ වීඩියෝ එකෙන් එච්චරයි. මොකද ඕගලන් මේ වද දෙන්න එපා. එතකොට මේ මිනිස්සුත් පවුනේ. ඒගොල්ලොත් එන්නේ මේකට නිදහසේ යාත්නා කරන්න. ඉතින් ඔයත් මේකට එන්න. ඒ කියන්නේ මාරම ලස්සනක්. ඒ කියන්නේ ඒක මට කියන්න බෑ තාම. මේ කියන්නේ වචනයක් නෑ ඒක මේ කියලා ඉවරයක් කරන්න. මමත් මේ ඔයගලන්ට මේ වීඩියෝ එකක් ගේන්න ඕන කියලා හිතුනේ ඒකයි. ඇත්තටම ඔයගලන්ට මෙහෙට ආවහම මේ තේරෙයි එකේ කියන්නේ සුන්දරත්වේ. හරි. ඉතින් මේ එතකොට දැන් මම මේ වීඩියෝ එක බලන්නකෝ ඔයගලන් එහෙනම්. ඔයාලට පේනවනේ ඉතින් මාරම නිදහස් තැනක් එතන. ඉතින් මම මේ පල්ලිය ගැන වැඩි නම් විස්තර දන්නේ නැහැ. මගේ යාළුවා එයා පල්ලිය ගැන මේ ඒ කියන්නේ ඉතිහාසය සම්බන්ධව පොඩි දේවල් ටිකක් දන්නවා. ඉතින් ඇත්තටම මේ ඕගොල්ලන් ඒ කියන්නේ ගිහිල් දැන් ඕගොල්ලන්ට දැන් මම මේ එයාට වොයිස් කරන්න දෙන්නම්. එයා කියයි ඔයගලන්ට ඉතිහාසය ගැන මේ ඒ කියන්නේ මේ පල්ලියේ තියෙන විශේෂත්ව ගැන පොඩියට හරි දෙයක් කියයි. ඕගලනුත් දන්න දේවල් කමෙන්ට් වලින් දාන්න. ඇත්තටම ලොකුවට දෙයක් නම් මම දන්නේ නැහැ. දැන් ඉතින් මගේ යාළුවට දෙන්නම් මම. එයා කියයි විස්තරේ. ඇත්තටම මේ දේවස්ථානය නම විදිහට කිව්වොත් එහෙම ජාතික සිද්ධාස්ථානය තමයි ලංකාවේ තියෙන රෝමානු කතෝලික. ඒ දේවස්ථානය කැප කරලා තියෙන්නේ ඇත්තටම දෙවියන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මෑණියන් වන ශුද්ධ වූ මරියතුමියට කැප කරපු ලංකාවේ විශාලතම බැසිලිකා ආකෘතියේ දේවස්ථානය තමයි ඇත්තට මේක. ඇත්තට මේක ඉතිහාසය ගත්තොත් එහෙම දෙවෙනි ලෝක යුද්ධය සමයේ ශ්‍රී ලංකාවට ජපාන් ජාතිකයෝ බෝම්බ එල්ල කරනවා. ඉතින් ඒ බෝම්බ ප්‍රහාර වලින් මේ ලංකාව රැක ගන්න කියලා ඒ කාලේ ලංකාව හිටිය ප්‍රධාන කාදිනතුමා බාරයක් වෙනවා. මේ බෝම්බ ප්‍රහාර වලින් මේ රට බේරගත්තොත් මේ ස්ථානයේ මේ රාගම තේවත්ත කියන ස්ථානයේ
විශාල මේ දේවස්ථානයක් මාරියතුමියට කැප කරලා ඉදි කරනවා කියලා. ඉතින් ඇත්තට මේ බාරේ ඉෂ්ට කිරීමක් විදිහට දෙවන ලෝක යුද්ධයේ අවසානයේ කියන්නේ 1949 වගේ කාලවකමානුවේ ඇත්තට මෙතන විශාල දේවස්ථානයක් ඉදි කරනවා දේවමෑණියන්ට කැප කරලා. ඒක තමයි දැන්ට දකුණු ආසියාවේ විශාලම බැසිලිකා. ඇත්තට මේ වගේ විශාල දේවස්ථානය ලංකාවේ කොහෙවත් ඔයාලට දැක් ගන්න හම්බෙන්නේ නැත්නම් මම අද දැන්ට මම කතාව ඉවරයි. මම ආයේ යාළුවට මම මයික් එක දෙනවා. එච්චර ඉතිහාසයක් ගැන මමවත් ඇත්තටම දන්නේ නෑ. ඒක මං ස්තුති කරනවා මගේ යාළුවට ඇත්තටම එච්චර දෙයක් මටත් කියලා දීපු එක ගැන. ඕගලනුත් එකෙන් දෙයක් ගන්න. අදින් අපි ගිහිල්ලා එන්නම්. ස්තුතියි.